කිතුල් පැණි අයිස් ලතේ. දැක්කද ෆොටෝ එකේ ලස්සන? මේක අපි ගෙදර හදාගත්ත හෝම්මේඩ් අයිස් කොෆි එකක්. බලන්නකො කොෆි මැෂින් එකෙන් මෙහෙම ලස්සනට ඒක බීට් කරගෙන මේකට අපි ගත්තේ ඉන්ස්ටන්ට් කොෆි එකක් ඔය නෙස්කැෆේ. ඒකේ එහෙම එක එක වර්ග තියෙනවනේ. එහෙම ටිකක් තමයි ගත්තේ. උණු වතුර ටිකකට දී කරගෙන මෙහෙම ලස්සනට පේන එනකම් මේ ඒ කොෆි ඒකට මොකක්ද කියන්නේ මන් දන්නේ නැහැ. මික්සර් එකෙන් මික්ස් කරගෙන මික්ස් එක වෙන්නේ නැති. මික්ස් කරගෙන අපි අයිස් කොෆි එකක් තමයි හදාගත්තේ. මේ ඉතින් අයිස් කැට ටිකක් එහෙම ලස්සනට දාලා එහෙම ඉතින් කොෆි ෂොප් එකකට ගිහිල්ලා කොෆි එකක් බොන එකේ වෙනම වයිබ් එකක් සහ වෙනම රිලැක්ස් එකක් තියෙනවා. ඒත් හැමදාම කොෆි ෂොප් වලට යන්න බැහැනේ. එතකොට එහෙම වෙලාවක කොෆි ලව කෙනෙකුට කොෆි එකක් බොන්න හිතුනහම ගෙදරදී හදාගන්න තමයි මේ try කරේ. ඔහොම කිරි ටිකක් අයිස් කැට උඩින් දාගෙන මේ රසම රස කොෆි එකක් තමයි අපි හදාගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේක බලලා හරි තව ඕන තරම් රෙසිපීස් තියෙනවා එහෙම බලලා ඔයාලගේ කොෆි එක ගෙදරදී හදාගන්න. මේ අපි මික්ස් කරගත්ත මේ කොෆි ටික ඒක ඉතින් මෙහෙම ඊට පස්සේ මේකට දාලා ඕකේ ඔය පෙන ටික උඩින් දැම්මහම තමයි ඒක හරිම ලස්සන. අපි මේකට මේ විශේෂම දේ තමයි සීනි දැම්මේ නෑ. හේතුව අපි මේ ඔය ගොඩක් වෙලාවට පෝෂදායී දෙයක් හරි මොනවා හරි හදනකොට දැන් සුගර් කට් කරලා තමයි පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි මේකට කිතුල් පැණි පොඩ්ඩක් තමයි දාගත්තේ රස වෙන්නත් එක්ක. කොෆි එකක් අනිත් එක පොඩි රසයක් එන්නේ ඒ තිත්ත රසත් එක්ක තියෙනකොට තමයි. ඉතින් ඒක නිසා අපි කිතුල් පැණි පොඩ්ඩක් දාගත්තා. මේ ඇත්තටම තිත්තට බොනකොට තමයි කොෆි එක මේ කොෆි කියන ෆීලිං එක එන්නේ. ඉතින් ඒ කොෆි ලවලා ඒක දන්නවා. මමත් කොෆි වලට හරිම කැමති කෙනෙක්. මේ බලන්නකො ඒ අවසාන නිමාව ඇත්තටම ලස්සනයි. අර මී පැණි ටික යටට ගලාගෙන යනකොට සහ ඒක මේ අපි මේ ෆොටෝ එක ඊට පස්සේ මේ ලස්සන ෆොටෝ එකක් හදාගත්තා. ඒක දැක්කහම අපිටම හිතා ගන්න බෑ අපි හදපු කොෆි එකද කියලා. ඒක ඒ තරම් ලස්සනයි. ඊට පස්සේ ඉතින් මේ ඕනම කොෆි එකක් ෂොප් එකකට ගිහිල්ලා බොනකොට උනත් මේ විදිහට මික්ස් කරගන්න. අනිවාර්යයෙන්ම කොෆි එක මේ සීනි අර අපිට දෙනවනේ පැකට් ෂොප් එකකදී නම් එහෙම මික්ස් කරගෙන මික්ස් තමයි. මික්ස් කරගෙන තමයි බොන්න ඕනේ. එතකොට තමයි කොෆි එක රස වෙන්නේ. නැත්නම් අර උඩ තියෙන එක වෙනම රසක් එහෙම එනවනේ. ඒක නිසා හොඳට මික්ස් කරගෙන දැන් බොන්නයි යන්නේ. ඇත්තටම මේක රසයි. ඔන්න බලන්නකෝ. යම්මි. ඔගොල්ලොත් ගෙදරදී හදලා බලන්න. ගිහින් එන්නම්.